ඉතින් අපි අද යන්නේ හෝටල් ප්ලේන්ස් වල තියෙන වර්ල්ඩ්ස් එන්ඩ්. එහෙමත් නැත්නම් ලෝකාන්තය බලන්න. ඉතින් මේ ලෝකාන්තය බලන්න යන අතරතුරේදී අපිට හම්බුණා ලස්සන කලාතුරකින් පිපෙන අපිට විශේෂ මල් වර්ගයක් දැක බලා ගන්න පුළුවන් වුණා. ඒ තමයි නෙළුව මල් වාරය. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි යන මේ ගිය දවස්වල ඇත්තටම අපේ වෙලාවට පිපිලා තිබුණා. පුදුම ලස්සනක්. ඉතින් මේ මල් වර්ග මම දැක්කා ලාදම් පාට, තදදම් පාට, සුදු පාට. ඉතින් ඒ පාට වලින් මල් පිපිලා තිබුණා. නමුත් නිල් පාටෙනුත් තිබුණා කියලා කියනවා. නමුත් මම නම් දැක්කේ නැහැ. ඇත්තටම මම පස්සේ තමයි දැනගත්තේ මේක මේ කලාතුරකින් පිපෙන මල් වර්ගයක්. ඉතින් අපිටත් ඒ වාග්ය හම්බුණා මේ ගිය ගමනේදී. ඉතින් ඊට අමතරව විවිධ මල් වර්ග, කොළ වර්ග මාර ලස්සනයි. පුදුම ජෛව විවිධත්වයකින් යුත් කොළ වර්ග කියන්නේ හරිම ලස්සනයි. පොඩි මල් වර්ග. ඉතින් ගමන හරිම දුෂ්කරයි. නමුත් ඒ තිබුණ සුන්දරත්වයේ හින්දාම අපේ ගමනට විඩාවට සහනයක් හම්බ වුණා. ඒ දකින්න ලැබුණු දේවල් එක්ක ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ බේකර්ස් දියඇල්ල හරිම ලස්සනයි. අපි පුදුම විදියට එන්ජොයි කරා. ඒ හෝටන් ප්ලේන්ස් වල තියෙන ඒ කඳු අතර ඒ වගේ විශාල දියඇල්ලක් තියනවද කියන එකත් හරිම පුදුම සහගතයි. ඒ ජල ගඟ චර විශාල ප්‍රමාණයේ දියඇල්ලක් එක හරිම පුදුම සහගතයි. ඉතින් ඒ නිර්මාණයම පුදුම සහගතයි. ඉතින් ඒ ගිය ගමන තමයි වලට මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ප්ලේස් යන ගමන් අපිට වෙන අකරතැබ්බ අපි බැහැලා ඇවිදින්න වාහන. Okay, අපි let's go. මේ බර වාහන දෙක අපේ වාහනේ යන්න බෑ. අපි ඇවිදිනවා. හැබැයි ඒකත් මාර ගති. නෝ. අර අම්මෝ හොඳ ගණන් අපිට. එන්නද? මාර. කම්. වාහනේ පේන වාහනෙන්ද? ඊල්ලා. අපි ඔන්න හෝටන් ප්ලේන්ස් ආවා. හෝටන් 10. ඉතින් මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එකේ තියෙන වොෂ්රූම් එක. ඉතින් මේ වගේ වොෂ්රූම්ස් තියෙනවා මේ ස්ථාන දෙකක හරි තුනක හරි අපි යන ගමන අතරතුරේදී. ඉතින් මේ වොෂ්රූම් එකේ විශේෂත්වය තමයි ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක්. මොකද අපිට කැලය රස විඳින්මින් තමයි අපිට මේ වොෂ්රූම් එක පාවිච්චි කරන අවස්ථාව උදා කරලා තියෙන එක මාර අත්දැකීමක්. ඒ නිසා තමයි මම වලට වොෂ්රූම් එකේ කොටසක් දැම්මේ. ඉතින් අපි මෙතනින් ටිකට් එක අරගෙන අපි තව යන්න ඕනේ අපේ පාගමන පටන් ගන්න ස්ථානෙට. ඉතින් ඒක වාහනේ යන්න පුළුවන්. ඉතින් මේ ගමන යන අතරතුරදිත් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. සත්තු ඉන්න ඔයගොල්ලන්ට හානියක් නොකර, මල් වලට හානියක් නොකර. ඉතින් සත්තු බය කරන්නේ නැතුව මේ ගමන යන්න බොහොම නිහඬව අපි ඒගොල්ලන්ගේ කැලේ ඇවිදින්න. ඉතින් ඒ ස්වභාව සෞන්දර්යය රැකගෙන මේ ගමනේ තියෙන සුන්දරත්වය විඳගෙන යන්න අපි වග බලා ගන්න ඕනේ. ඉතින් අපි හෝටන් ප්ලේන්ස් එතන මේන් එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එක අරගෙන කිලෝමීටර් 3ක් විතර වගේ ඊට අපි එන්න ඕනේ අපේ ඇවිදින අපේ ස්ටාර්ටින් පොයින්ට් එකට. ඉතින් අපි මේ යන අතරතුරේදී තමයි මේ යන්නේ. ඉතින් බලන්නකෝ අපි කොහොමද අපේ ගමන ගියේ කියලා, මොන වගේ ස්වභාව සෞන්දර්යයක් අපේ මේ පරිසරය තුළ තියෙනවද කියලා ඔයාලා මේ වීඩියෝ එකෙන් රස විඳින්නකෝ. ඉතින් තව පොඩි දෙයක් තමයි පොඩි අය අරගෙන යනවා නම් ඇත්තටම වතුර ඒ වගේම කන්න මොන හරි අරන් යන්න ඕනේ. මොකද ගමන පැය 4-4මාරක් විතර යනවනේ. ඉතින් අර ඒ අතරතුරේදී කිසිම දෙයක් නැහැනේ. තනිකරම කැලේ තියෙන්නේ. වතුර බොන්න නම් ටැප්ස් තැන් වල හයි කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඕන නම් මේගොල්ලන්ගේ ලොජ් තියෙනවා මේ හෝටන් ප්ලේන්ස් වල. අර ඔයගොල්ලෝ ඔයාලට පේන්නේ නැති ගෙවල් වගේ තිබ්බා. ඒවා ඇවිල්ලා නැවතිලා ඉන්නත් පුළුවන්. ඒ වගේ ලොජ් තියෙනවා. ඒවට කන්ටැක්ට් කරගෙන විලාසන බුකින් දාලා ඔන්න ඉතින් අපේ ගමන අපි ආරම්භ කරන්න තමයි යන්නේ. ලෝකාන්තය බලන්න යන ගමන. ඉතින් දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.
බිම බඩලාගෙන ගියේ. Yeah, yeah. ලස්සන මල් වගේක් අනේ. කැලේ වුණාට හරි ලස්සන. But we can be in the middle of the world. චූටි චූටි මේ මොනවද දන්නවද? Behind the equator. මේ තමයි baby's breath I think. Sri Lanka's near the equator. Still I got mine. I'm about to get a lesson. එන්න ඉතින්. ආශිර්වාද. What about? Say hi guys. You don't want Jan? අම්මා බලාගෙන. මා අන්න අතට ගිහිල්ලා. You might need it. But it's water still. I'll get cold. ශෙලි බෑගේ යකේකට සමහර. ටිකට් දෙනවා බෑග් චෙක් කරනවා. No smoking. And no trash. And no fire. Ellie, say hi. Hi. You're reading science today? Look. Nice. There's a dustbin here, so please move. No smoking. Nice. Wow. අම්මලා යනවා. මේ ඉන්නේ අපේ YouTuber. Go. ලස්සන. Talking isn't allowed. Don't pluck these are කටු ගස්. Me? Hmm? Go here. Oh, nice. I got you one flower. More. I want another one. Oh, thank you very much. It's one go. Steal Yeah. Next time when I see it, මේක blue color තියෙනවා. මං හිතන්නේ රෝස වෙන්න ඕනේ. සුදු පාට අත්ත. අපි දැන් අපි අර පැහැදිලි පාරක් තිබ්බනේ. ඒ පාර ඉවර වෙලා මෙහෙම යනවා. ඉතින් දැන් තව මොකක්ද ඇල්ලේ නම? බේකර්සෙල්ලට තව කිලෝමීටර් එකමාරක් තියෙනවා. ඊට පස්සේ මේ තමයි ලෝකාන්තයට යන්න තියෙන්නේ. යමු. හරිම ලස්සන මලක්. අපි යන අතරමඟදී අපිට පොඩි ඇල්ලක් හම්බ වුණා මේ. අපි යන්න ඕනේ. Which had the color of a blue spider lily. Jesus. So that's a red spider lily. अम्मा फोन का यूज कराने पा बैठे. Yeah, no, but you come from up. In. Mine again. This path is like narrow. Better come from here. වැටුනොත් ලස්සන. හරි ලස්සනයි වතුර එකත්. ෂෙලි අයිනට ලයින්. You can jump. Come on. Jump, will you? Yes. We're not here. What? With the instructions of the. When you see the leopard, you have to follow the instruction. Don't shout, okay? ටිකක් භයානකයි. අපි දැන් ඇල්ල ළඟට ඉන්නේ. හරි අඳුරුයි. ඒක මල් වර්ග.
අම්මෝ මේ තියෙන්නේ බේකර්ස් ඇල්. මාර අමාරුයි ඇත්තටම තාම අපි යන ගමන්. පින්න ගන්න හරියට භාවනාවක් වගේ. මම මේ the Baker's waterfall. What are you doing? Amma, guess what? We have to climb more farther. Yeah, now we have to go back, right? මාරම ලස්සනයි යන්නේ. Yeah. Ellie, careful. Emma, slowly. Ini ඇල්ල. ඇල්ල බලලා දැන් මේ යනවා. එක තමයි කියන්නේ හිමීට යන්න කියලා කකුල් බේකර්ස් ඇල්ල බලලා යන ගමන් ඉන්නේ වර්ල්ඩ්ස් එන්ඩ් එකට. අන්නේ මේ ලස්සන view points තමයි මේ මට යන මාර්ගෙදී හම්බුණ. එහෙමද? හදන? ඇත්තට මම කොළ දැකලා නැතුව තමයි. ආගන්. Same but different. මේ වගේ උත් හදනවා තමයි ලස්සනයි ඒක. But it's real. ඉතින් මට හිතුණා එකක් වීඩියෝ කරන්න. ලස්සනයි. ගොඩක් වෙලාවට කැලේ පිපෙන මල් හරි ලස්සනයි. ගහම ලස්සනයි. view එක. Why you do adventure thing? Ma careful. Hatei. Oles. Sherry, do you like Ichiro? Do you like that? Okay, good. I want to do one myself. Hurry. Wow. You have a stick? Nice. You can. Oh, ne. දැන් හරි. ඉතින් දැන් අපි ඉන්නේ පුංචි ලෝකාන්තේ. මේ ලෝකාන්තේ ඉඳලා අර තියෙන බෝඩ් එකේ 270 meters. අතන තිබුණේ කීයද? ඒක නම් දන්නේ නැහැ. 170. මේක මේ තව කිලෝමීටර් එකමාරක් යනවා අපි ඒක බලලා තමයි ආවේ. මෙතන එකමාරක් තියෙනවා. ඔව්. මෙතන බලමු ගහලා. මෙතන ෆෝල් වැටුණොත් අපිට මේ 270 meters deep මේක. ඒක yeah, we have yogurt, okay? අපි ඉස්සලාම් ලෝකාන්තේ බලලා එහෙම තමයි ආවේ. කාර් එකේ දුව. Don't come here. Suri.